Hi, welcome to my second mini vlog. අද සැටර්ඩේ දවසක් අපි බලමු මගේ සැටර්ඩේ දවස මම කොහොමද ප්‍රොඩක්ටිව් විදිහට ස්පෙන්ඩ් කරේ කියලා. උදේම මම ඉතින් නැගිටලා කොෆි එකක් හදාගත්තා because morning coffee is a must for the day. ඊට පස්සේ මම බ්‍රෙක්ෆාස්ට් අරගෙන පොඩ්ඩක් එළියට යන්න තමයි හදන්නේ අපේ අක්කත් එක්ක. ඉතින් මම අපේ අක්කලාගේ ගෙදරට ගියා. ඉතින් මම අපේ අක්කා ලෑස්ති වෙනකන් අපේ චූටි බබාත් එක්ක පොඩ්ඩක් කෝලම් කර හිටියා. මෙයා ඇත්තටම බෝයි කෙනෙක්. හරිම කියුට්. ඉතින් චූට්ටක් සෙල්ලම් කර හිටියා එයාත් එක්ක. මේ ඉතින් අපේ අක්කාගේ වගාව. එයා එක දේවල් ඉතින් පැල කරනවා ගෙදර ඉද්දී. පනෝක අපවත් ඉතින් තියෙනවා. ඊට පස්සේ අපි දෙන්නම එළියට ගියා අපිට ඕන කරන බඩු ටිකක් ගන්න. කිචන් එකට තියන්නේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටිකක් ගන්න උවමනාවක් තිබ්බා. මුලින්ම අපි පැලතවානකට ගියා. මෙතන ගොඩක් varieties වල flowers ඉන්ඩෝ ප්ලාන්ට්ස් එහෙම තිබ්බා. හැබැයි මට ඕන කරන ප්ලාන්ට්ස් නම් මෙතන තිබ්බේ නැහැ. බලන් යද්දි මට ඕන කරන ප්ලාන්ට්ස් අපේ අක්කලාගේ ගෙදර තියෙනවලු. ඒ නිසා යා මට ඉවෙන් ටිකක් දෙන්නම් කියලා කිව්වා. මේ තියෙන අපේ අක්කා මට දුන්න පැල ටික මෙන්න මේවම තමයි මට උමනා වෙලා තිබ්බේ. ඊට පස්සේ මම ගෙදර එද්දී 11 විතර වෙලා තිබ්බේ. ඉතින් ආපු ගමන් මම ලන්ච් එකට මොනවා හරි හදන්න ඕනේ කියලා හිතුවා. මේ තියෙන්නේ මං අද හදපු ලන්ච් එක. මම කොහොමත් ෆ්‍රී ටයිම් එකේ කරන්න කැමතිම දේ තමයි කුකින්. මට හරි මාසයි කුකින් කරන්න. දන්නේ නැති කෑම එකක් වුණත් මට පුළුවන් රෙසිපීස් මැච් කරලා හදාගන්න කොහොම හරි. ඊට පස්සේ ඉතින් ලන්ච් එක ගන්න ගමන් මූවි එකක් බලලා මගේ ෆෘට් බාස්කට් එක ලෑස්ති කරන්න තමයි හදන්නේ. මම යූෂුවලි කන්න ෆෘට්ස් ටිකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා නිතරම ගෙදරට ගේනවා. ඊට පස්සේ අද මම එළියට ගිහින් ගත්ත බඩු ටික දැන් අස් කරන්න තමයි හදන්නේ. මම white bed sheets වගේක් ගත්තා. මොකද මගේ තැන්ට තියෙන bed sheets ඔක්කොම එක floral designs ගියේවා. ඉතින් මට හිතුණා pure white වලින් මගේ bed එකයි pillows ටිකයි හදන්න පුළුවන් හොඳයි කියලා. එතකොට මම cutting board එකක් ගත්තා. මොකද මම තැනට use කරන එක plastic එක. ඉතින් plastic use කරනට වඩා wooden cutting board එකක් තිබ්බොත් හොඳයි නිසා මම එකකුත් ගත්තා. මේ සමහර ඒවා නම් මං අරන් තියෙන්නේ මොනවටද කියලා මංවත් දන්නේ නැහැ. ඊට පස්සේ පොඩි බොක්සස් වගේක් ගත්තා කෑම එහෙම ස්ටෝර් කරලා තියන්න ෆ්‍රිජ් එකේ. ඉතින් ඔක්කොම ටික ඉවර වෙලා මම චර්ච් එකට ආවා. චර්ච් එක නම් මේ දවස්වල හරිම ලස්සනයි. මොකද අපේ ෆීස්ට් එක ළඟ නිසා චර්ච් එක ඔක්කොම ඩෙකොරේට් කරලා තියෙන්නේ. ඉතින් මං හැම වෙලේම බිලීව් කරන දෙයක් තමයි අපි අපේ වර්ක් ලයිෆ් එකයි පර්සනල් ලයිෆ් එකයි බැලන්ස් කරනවා වගේම අපි අපේ ස්පිරිචුවල් ලයිෆ් එකටත් ප්‍රයොරිටි එකක් අනිවාර්යෙන්ම දෙන්න ඕනේ. මොකද අපි ඩේලි කරන වැඩත් එක්ක සමහර වෙලාවට ස්ට්‍රගල් කරනවා. ස්පිරිචුවල් ලයිෆ් එකකින් තමයි සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට
මානසික නිදහසක් කියන දේ. ඉතින් අදට vlog එක ඉවරයි. bye bye.